මොකද කරන්න යන්නේ කියලා කියන්න අපිට. ස්ට්‍රෙස් රිලීස්. යා කටත් ඔය වගේ. මෙන්න මේ වගේ කටක් තියෙන නිසා. මහන්සිද? වීඩියෝ දාලා තියෙන්නේ. මේ තුන් දෙනෙක් තුල නරිය හොයනවා. හබීබි කන්න දෙනවා කියලා එක්කන් ආ මුකුත් අරන් දුන්නා. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද යාළුවොත් එක්ක ආවා දෙහිවල සත්තු අත්ත බලන්න. යාළුවෝ කියන්නේ යාළුවෝ තුන් දෙනෙක් එක්ක. මුල් ටික නම් ගන්න බැරි වුණා වීඩියෝ එකට. මොකද එද්දි මං හිතුවේ නෑ vlog එකක් කරන්න අද. ආවට පස්සේ හිතුණා vlog එකක් කරමු කියලා. දැන් සූ එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු ඉස්සරහට මොනවාද සූ එකේ තියෙන්නේ. අපි සූ එක ඇතුළේ මොනවාද කරන්න යන්නේ. ඒ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් අද ගේනවා. එකතුලා ඉන්න. ඉස්සල්ලාම මින් මැදුරට තමයි යන්න ඉන්නේ. දැන් අපි ඇතුළට ගිහිල්ලා බලමු මොනවාද තියෙන්නේ. අද මොකද කරන්න යන්නේ කියලා කියන්න අපිට. ස්ට්‍රෙස් රිලීස්. යාළුවා ස්ට්‍රෙස් රිලීස් කරගන්න ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මින් මැදුර ඇතුළට ආවා. වැඩි ඉන්නවලු. අර ආකුණි වල ඉන්නේ පිරානා. මං හිතන්නේ මේ ඉන්නේ පිරානා. ටිකක් අපේ දිල්ෂානේ වගේ. එයා කටත් ඔය වගේ. මෙන්න මේ වගේ කටක් තියෙන දිල්ෂානේ. මේ ඉන්නේ දිල්ෂානේ. යාඩ දිපියාබන් යාඩ යාබන්න සුසියාබන් පොඩාමාරුවේ යාබන්න පොඩ්ඩක් අමාරුයි. රංගන ගෙදර අරන් යන්නද බලන්නේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ බන්දුල පෙතිය බලන්න. මෙයා වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙච්ච මාළුවෙක්. බන්දුල පෙතිය කියද්දී ඔයාලට නමකුත් මතක් වෙනවා ඇති. එයාගේ නෙමෙයි කිව්වේ බන්දුල පෙතිය කියන මාළුව ගැන. තවත් ඒ වගේ වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙච්ච මාළුවෙක් බුලත් තප්පයා. මෙතන තියෙනවා ලංකාවේ දැනට වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙච්ච මාළුව ටිකක්. බලන්න. ඊළඟට අපි යන්නේ ඉන්නේ කෞතුකාගාරය බලන්න. අපේ දෙවෙනි ස්ටේෂන් එක තමයි කෞතුකාගාරය. දැන් අපි කෞතුකාගාරය බලන්න යන්නේ. ඒකත් තියෙන්නේ මින්මැදුර ගාවමයි. මින්මැදුර තියෙන තැන උඩ තට්ටුවේ. ඒක බලන්න තමයි අපි ආවේ. මේක ඇතුළේ නම් ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ හින්දා මට ඔයාලට ටික පෙන්වන්න බැරි වෙයි. බලන්න. අපි ඇවිල්ලා ඉන්නේ පැස්බරෝ බලන්න. අන්න අතන තියෙන පැස්බර් බිත්තර. අපි දැක්කද? දැන් අපි හතරවෙනි ස්ටේෂන් එක බැලුවා. පස්වෙනි ස්ටේෂන් එකට ආවා. මෙතන ඉන්නවා සුදු මොනරෙක්. ඇලි මහන්සිද? තාම පටන් ගන්න විතරයි. අංගල මහන්සිද? තාම.
අර කියන්න මොකද අර ඇන්ටි මොකද ඇන්ටි කියනවා අර බෑන්න දෙන්න ඉන්න කියලා. එතකොට අතන කහපාට තනින් ඉන්න කිරවා කියනවා උඹලට මාත් හිරනක්ද කියලා. මෙයා දැන් ඉම්හානි වයස කීයද? 18යි. හැබැයි 1900 ගියද 52ද 2004 යන්නේ නැහැ. නෑ 18 දාමිත් එක කරන්නේ. උඹයි කන්න පටන් ගන්න. හරි. නෑවොත් නෑ. එපා මං කරන්න. ඈ? නෑ. එහෙනම් මේ ගන්න. මට නිකන් පොඩ්ඩක් දෙන්න බෑ try කරන්න. අනේ රහයි. try කරනවා මෙයා. පොඩි බයි. වීඩියෝ දාලා තියෙන්නේ. ඉම්හානි මෙයා මොකේද රංගන දකින්න පුළුවන් වෙන්නේ මේක? මෙතන ඉන්නවා රියෝ එකේ ඉන්න කුකුල. මම නම් හූ කරනවා. රියෝ එකේ මොකද නමද නේ? රියෝ කියනවා. රියෝ ගේම් එකේ තියෙනවා. බලන්න මෙතන කවුද ඉන්නේ කියලා යාළුවෙක් ඉන්නවා. වලහිස්සියා වතුරේ බහලා ඉන්නේ. guys මෙන්න වලහෙක්. එයා පොඩ්ඩක් මෙයා වගේ. මෙන්න මෙයා වගේ. මේක හයිලන්න බෑ කොන්ක්‍රීට්. එන්න අම්මාට පොස්ට් එක කියලා. මේ තුන්දෙනා එකතු වෙලා නරිය හොයනවා. කොයි? අතන. 안녕하세요. Hi. Habibi. Habibi come to Sri Lanka. මේ නේද? ආර්ය රොස්නි ආර්ය. මේ ගමන අමාරු වැඩි මොකක්ද දන්නවද? කොහෙද සතහන් ඉඳලා ඉඳලා වෙන එක. ලොකු එකෙක්. ඔකෝ මේ රංගන පෙන්නන ලොකු එකෙක් අපි ආවරණය. 안녕하세요. මෙයා ඇවිල්ලා කෙලින්ම කතා කරන්නේ ජපන් වලින් කොරියන් වලින් විතරයි. චගියා. ඒ කියන්නේ පැටියෝ කියලා. මොකද්ද? චගියා කියන්නේ පැටියෝ කියලා. අනේ වල මාවත් ගන්න නැද්ද? යා වීඩියෝ ගන්නවා. රංගන එයාගේ නම එයා ඉන්නේ අනුරාධපුරේ. එතකොට මේ අලි රංගනට රංග පීඨයක් හදලා තියෙනවා. ඒක දැන් අපි බලන්න යන්නේ. මෙයාවත් ඒකට දාලා යන්න හදන්නේ. යන්නේ මේ අබ්දාන්න දව්වට. මේ ඉන්නේ වීඩියෝග්‍රැෆර්, ඇසිස්ටන්ට් වීඩියෝග්‍රැෆර්. හායි. ගිම්මානි. කන්න දෙනවා කියලා එක්කන් ආ මුකුත් අරන් දුන්නේ. අරන් දෙන්න. උරෝගියෝ ඉන්න එක සෙක්ෂන් එක බලන්න තමයි යන්න හදන්නේ. දැන් අපි මේ මෙතනින් දැක්ක කිඹුලෙක් එහෙම ඉන්නවා. මේ එතන කිඹුල්ල දෙන්නෙක් ඉන්නවා. ආයෙ ලොකු දෙයක්. අතන එක්කෙනෙක් ඉන්නවා. පේනවද? එතන එක්කෙනෙක්, මෙතන එක්කෙනෙක් ඉන්නවා. කිඹුල්ල දෙන්නෙක් ඉන්නවා.
අර වගේ කට ඇරලා පෙන්නන්න. බෑ එහෙම අරින්න. අපි යන් ගිහිල්ලා බලමු ඇතුලේ තව කවුද ඉන්නේ කියලා. ප්‍රකාශ කරන්න. තරහ ප්‍රකාශ කරන්න කියන්නේ මූ කාපුවාම ඉරට්ටක් යවනවා වගේ. ඔයා කියන්නේ මම දවස් 7ක් හොස්පිටල්. මම විතරකද කාඩ් කුණකට එක්කලා දවස් 7ක් හොස්පිටල් ඉඳලා එක මිනිස්සෙක්. අර මිනිස්සු නරනනේ. ඌ මැරුණා. ඌ සිරාවට මැරුණා. කුණකට එක් කාලේ ඉන්නේ. කුණකට එක්කලා අය මං එකයි මං සර්පින්ට හරිම බයයි. අපි මේ හරියට ඉන්නේ. අන්න ඊට වඩා උසයි. එයා උසයි. යාළුව හම්බුණා. එන්නේ අර 53 කියලා ගහලා තියෙන එක. මෙන්න මෙයාගේ යාළුව තමයි අර ඉන්නේ. මෙයාගේ කෝ මෙයාගේ නෑ මේ දෙන්නගේ යාන් අරයාගේ තමයි යාළුව තමයි මේ ඉන්නේ. මෙන්න මේ ඉන්නේ. බූරුවෝ මේ ඉන්නේ බූරුව තුන් දෙනා. මේ බූරුව, මේ රම්බූරුව, මේ ගිම්බූරුව. දැන් නම් සත්තුවත්ත බලලා ඉවරයි කට්ටිය. දැන් තියෙන්නේ ඉතින් එළියට යන්න. එළියට යන වීඩියෝ එක නම් මේක නැති බොහෝ විට බලමු අපි ඒක මම වීඩියෝ එක කරොත් අනිවාර්යෙන් දානවා. අපි දැන් ඇවිල්ලා පැය කීයක්ද? පැය දෙකමාරක් 3ක් වගේ නේද? ඒ වගේ වෙලාවක් සත්තුවත් හිටියා. ගොඩක් අය යාළුවෝ හම්බුණා අපිට ඇත්තටම නේද? මෙයාගේ යාළුව අපේ යාළුවා හම්බුණා මෙයාගේ. දැන් ඉතින් ආපහු කැම්පස් එකට යන්න තමයි තියෙන්නේ. කැම්පස් එකට යනවා දැන් දැන් ආයෙත් ඉතින් එන්නේ මේ ආයෙත් සත්තුවත් බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. දැන් අපි එළියට යනවා. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.